අද මම උඹලට කියලා දෙන්න යන්නේ කොත්තුවකට හරියන්න හොද්දක් හදාගන්නේ කොහොමද කියලා. උඹලා ඉස්සෙල්ලා සුදු ලුණු ටිකක් ගනිලා ඊට පස්සේ ඒක පොඩියට කලා ගනින්න. ඊට පස්සේ හිච්චේට ඔය සුදු ලුණු පිට ටික කපා ගනින්න. හිච්චි කෑලි වලට කපාගෙන ලොකු ලුණු ගෙඩියක් ගනින්න. ඒකත් හිච්චේට කපා ගනින්න. මොකද බං මූණ දිහා බලන් ඉන්නේ. කාකාලි ගෙඩියකුත් තරම් හීනන කපා ගනින්න. ඒකම අමුතු දිස්ත්‍රිකුත් කපා ගනින්න. හිච්චි කෑලි වලට කපල ඒකත් පැත්තකින් තියලා මංගාව රම්ප කරපින්ට නෑ. ඒක හොඳ ඒවත් කපලා හිච්චියට කපලා දාගන්න. ඊට පස්සේ චාටියක් හොඳට රත් කරගන්න. රත් කරගෙන ඒකට කහ, පැදපු තුන පහ, ඕනනම් අමුතුන පහ ටිකක්, මස්සල් ටිකක් එකතු කරලා ඒ ටිකක් හොඳට චාටිය රත් කරපල්ලා. ඊට පස්සේ ඒකට පොල් තෙල් ටිකක් දාලා ඒක හොඳට කවලම් කරගන්න. ඒක හොඳට කළු වුණාට පස්සේ ඒකට අර කපාගත්ත එළවලු ටිකත් එකතු කරගන්න. එකතු කරගෙන හොඳට ටිකක් බැදෙනකම් හොඳට චාටිය කවලම් කරගෙන හොඳට බැදෙනකම් කවලම් කරගන්න ඕන මේක. මේක බැදෙනකොට මාර සුවඳක් එන්නේ මේකේ. පේනවනේ. ඊට පස්සේ ඔකට වතුර ටිකක් එකතු කරගන්න අවශ්‍ය ප්‍රමාණයට. මම නම් කඩේ කොත්තු වලට ගන්න හින්දා මෙතන හොදි ගොඩක් හදනවා. ඒගොල්ලෝ හදන ප්‍රමාණයට අවශ්‍ය වතුර ටික දාගන්න. ඒ පාර ධම්ම බිස්කුට් ටික ඉවෙන්න දාගෙන ලුණු කුඩු ටික, ස්ටොක් පවුඩර් ටික දාගෙන හොඳට ඕක කවලම් කරගන්න. ඊට පස්සේ හොද්ද හොඳට කවලම් කරලා ආයෙත් හොඳට කවලම් කරපල්ලා. බලන් ඉන්න දෙයක් නැහැ. හොඳට කවලම් කරපල්ලා ඕක. කවලම් කරලා ඇති වුණාට පස්සේ ඒත් කවලම් කරපල්ලා. ඊට පස්සේ හොද්ද හොඳට නටනකොට කෝන් ලා ටික ඇල්ලතර ටික දිය කරලා ඒ පොඩ්ඩක් මේකට එකතු කරාට පස්සේ හොද්ද ටික් වෙනවා. ඒ කියන්නේ හොද්ද ටිකක් ගන්න වෙනවා. කොට්ටුවට දාගන්නකොට එහෙම අර කොට්ටුවේ ලස්සන පාට කොට්ටුවට අවශ්‍ය පොඩි ලස්සනට වැඩෙන්න එතකොට එනකොල්ල අපි කැපුණා.